ඒතකොට මේ පුතා ප්‍රශ්නේ තම්බපු පාන්. ඒතකොට අපේ වයිට් බ්‍රෙඩ් කැටගරි එකේ පාන් වර්ග ගොඩක් තියෙනවා. ඒතකොට අපි ගත්තොත් තියෙනවා අච්චු පාන්. ඩොක්ටර්ස් බ්‍රෙඩ් කියලා වර්තමානයේ වල අතීතයේ කිව්ව අච්චු පාන්. එතන මේ පාන් කර්මාන්තයේ ඇත්තටම ආවේ බේකරි කන්සෙප්ට් එක යටතේ බක්තරේ කියන ක්‍රමවේදය යටතේ. අර පූර්ණ තිබුණේ ඉස්සර දැන් වර්තමානයේ මේක තිබුණා තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා අපි දැන් ඇවිත් තියෙනවා නවීනතම තාක්ෂණික ක්‍රමවේදයක. නමුත් ඉස්සර කරේ පෝර්ණේ තමයි මේක. පෝර්ණේ සැරෙන් සැරේ දාන්නේ එකවර 30 40 30 30 20 පාන් 300 400 500 වගේ මුළු වර්ගාලි ප්‍රමාණය මේ ප්‍රදේශයේ තරම් ලොකු ප්‍රදේශයකට අපි රත් කරලා රත් කිරීමෙන් පස්සේ එන තාපය අනුව තමයි බේක් කරන්නේ. ඒතකොට ඒ ක්‍රමයේ යටතේ මුලින්ම අච්චු පාන් බේක් කරනවා. ඊට පස්සේ රෝස් පාන් බේක් කරනවා. ඔක්කොම කරලා අවසානයේ හෙට දිනේට ගන්න අවශ්‍ය පාන් එකට තියලා භාගයට බේක් කරලා ගන්නවා. half bake කියලා කියනවා. ඒකට තමයි තම්බපු පාන් කියන්නේ. ඒක සාමාන්‍ය චැකි පාන් එකක් කලින් තම්බලා එළියෙන් නිවුණාට පස්සේ එකින් එක ගලවලා ඒකට වෙනම අපි ඒකට කියනවා මාජ කියලා. ඒතර මාජ හදාගන්න වෙනම ක්‍රමයක් තියෙනවා. පොල් තෙල්, සීනි පොඩ්ඩක්, ඔයිල් පොඩ්ඩක්, බටර් පොඩ්ඩක් එකතු කරලා හදාගන්න පේස්ට් එකෙන් තමයි උඩ රෝස් පාන් එකේ රස සුවඳ එන්නේ. ඒක ආලේප කරලා නැවත තව බේක් කරනවා. සෙකන්ඩ් බේක්. අන්න එහෙම හදාගන්න එක තමයි රෝස් පාන්, කැටි පාන් කියන්නේ. පළමු අර භාගෙට බේක් කිරීමට ගමේ බේකරි කට්ටිය තම්බලා ගන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් උරුවත විදිහට තම්බන්න. පැහැදිලිද?